නිදාගෙන ඉන්න කාන්තාවට අතවර කරන්න ආපු ගිලෙව්වට අපිට මොකද්ද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් කාන්තාවක් කරන්නේ එයා සමග පොර බදනවා, තල්ලු කිරීම. ඒ කියන්නේ අසුතු අවස්ථාව. සමහරකට අපි හිතමු පිහියක් පෙන්නලා බය කරගෙන අරන් ගිහිල්ලා කොහොම කරලා හරි තමන් ඒ කියන්නේ ඒ කාන්තාවගේ සිරුර මත ඉද්දී ගන්න පුළුවන්, කරන්න පුළුවන් දේවල් මොනවද කියලා පොඩ්ඩක් දෙයක් මම කියලා දෙන්න. හරි. මේකෙදි විශේෂත්වය තියෙන්නේ කලබල වීම අනවශ්‍යයි. මොකද මේ මිනිස්සු තෝරගන්නේ කිසිම පුද්ගලෙක් නැති ස්ථාන. ඔයාලා ටීවී එක ප්‍රවෘත්ති වල දැකලා ඉතින් සමහර මල සිරුර හොයාගන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. ඒ හින්දා මේකට කලබල වෙලා බෑ. තමන් මේකට ග්‍රහණයට අහු වුණා කියලා හිතා ගන්න අනිවාර්යයෙන්. ඒක අංක 1. හරිද? අනිත් එක තමයි මේක බලන ඔයාලා තේරුම් ගන්න ඕනේ. මේක සමහරක් විට තමන්ගේ නංගිට අම්මට ආච්චිම්මලාට වුණ අවස්ථාවල වෙලා තියෙනවා. ඒ හින්දා මේක සෑල්ලුවට ගන්න එපා. ඒ හින්දා ඉතින් මේක බලා ගන්න මෙහෙමයි. කිසිම මෙහෙමයි. දැන් කොහොමද මේ ග්‍රහණයට අහු වෙලා ඉවරයි. එතකොට කාන්තාවක් වෙන ඔබ මේ බලනවා ඔයාලා දැනගන්න ඕන රයිට් මෙතනින් කොහොමද පැනලා යන්නේ. හරිද? ඔයාලා කෑ ගහලා හූ කියන දඟලවුවම මේ ඔයාලා කරන්නේ කෙලින්ම කට වහලා අතු බඳලා තමයි මේ පස්ස බලන්නේ. හරිද? ඒ හින්දා කරන්න දෙන්නේ මෙන්න මෙච්චරයි. රයිට්? කිසිම අකමැත්තක් එන්නන්ට මේ අවස්ථාවේ ලොකු රණ්ඩු කිරීම තල්ලු කරලා මෙයා වුණා වෙන්නේ ඔයාලා මහන්සියටපත් වෙනවා විතරයි. මහන්සියටපත් වුණාට පස්සේ එයාලට ඕන දේවල් ඉෂ්ට කරලා අන්තිමේ ජීවිතයත් වන්දි ගවන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ හින්දා මේ ටෙක්නික් එක ඔයාලා ඔළුවට දාලා තියාගන්න. හරිද? මට පුළුවන් විදිය තමයි මේ දේ දාන්නේ. රයිට්. අපි බලමු මොකක්ද කියන්නේ. රයිට්. ඔයාලා හිතන්නේ මෙයා ඉන්නේ මගේ සිරුර මත. රයිට්. මට මෙයාගේ අහක බලන්න මේ පැත්ත ඇල්ලුවොත් මෙයාගේ මට ඇහැ අල්ලන්න. මෙහෙ බලන්න මෙයාගේ මූණට තිබ්බම ඇස් දෙක අල්ලන්න. ඔයාලා ඇස් දෙක උඩරිම තද කරලා මේ තමන්ගේ කවුරු හරි ඉන්නවනම් මෙයා සාමාන්‍ය තමන් මේ අතර තියලා තද කරලා බලන්න. මේ මුල් ප්‍රදේශය. මේ ආකාරයට මොන හෝ අවස්ථාවක් වෙනවා. තනි අතින් පුළුවන් නම් අපි තුන් මෙයා මෙහෙම ඉන්න අවස්ථාවක්. තමන්ට අහු වෙනවා. තමන්ට මේ මාපටන් ගිල්ල ඕන කාන්තාවගේ හයිය. ඒ කියන්නේ කාන්තාව මෙයා පිළිගන්නේ. ඇහැ කියන බොහොම සියුම්. රයිට්? මේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න මේ විදිය. නිකම් බොරුවට තල්ලු කර ඉඳලා මහන්සි වෙන්න දඟලන්න එපා. රයිට්? නිකම් මොන නිකන් හිතමු. මේ සනිකව තමන්ට අහු වුණ සනිකව ඇස් දෙකට ඇඟිලි දෙක ගිය ගමන් තමන්ට තියෙන ප්‍රමාණය තල්ලු කිරීම ප්‍රබල ලෙස තමන්ට ඒ වෙලාවේ ඇඟේ තියෙන බයත් එක්ක යන ලොකු ශක්තියක් යනට මාපට ඇඟිලි දෙක විතරයි මේ විදිහට. තමන් පොරබද තල්ලු කරන්න ගියාට තල්ලු වෙන්නේ නැහැ. මොකද එයාට හයිය වැඩිනේ. එතකොට වෙන්නේ වා මහන්සියටපත් වෙනවා විතරයි. මෙතෙන්දී යා සනිකව ඈත් වෙනවා. අනිත් එක ඇස් දෙකට වෙන හානිය හින්දා මෙයා ඇස් පොඩි ළමයෙක්ගේ ඇඟිල්ලක් ඇහි වැදුනම කොච්චර කඳුළු වෙනවද? කොච්චර වේදනාවක් දැනෙනවද? පැයක් විතර යනකම් වෙලාවට කඳුළු වෙනවා. මම නම් එහෙමත් වෙලා තියෙනවා. මම වෙලාවේ තියෙන මිනිස්සු ඇති තාම සමානයි. රයිට්? කෙලින්ම ඒකට හිතන්න. Tamanට අවස්ථාවල් ලැබුණ විට සනික ප්‍රහාරය ඇස් දෙක මාපට ඇඟිලි දෙක. මේක තමන්ගේ යාළුවෝ ඉන්නවනේ සාමාන්‍ය තද බල නිසා සාමාන්‍යයෙන් නිකන් තියලා බලන්න. සෑහෙන වේදනාකාරී ස්වභාවයක් එනවා. හරිද? උපරිම එනවා. හරිද? දෙක ඔයාලා මෙයාගේ බෙල්ලෙන් තල්ලු කරා. බෙල්ලෙන් තල්ලු කරාම මෙයාට වේදනාවක්. රයිට්. ඔයාලට මම කියන මේ මාපට ඇඟිල්ල නිකන් තමන්ගේ මේ උගුරු ගන්න මේ ප්‍රදේශයේ මේ ටිකේ පොඩ්ඩක් ඇතුළට තල්ලු කරලා බලන්න. ජනතා තල්ලු කරලා බලන්න. ඔයාලා නිකරුණේ තල්ලු කර ඉන්නවට වැඩිය ඔයාලට අවස්ථාව ගමන. ඔයාලට අහු වෙන අවස්ථාවේ තනි ඇඟිල්ලෙන් තනි මාපට ඇඟිල්ල අත් දෙකම පාවිච්චි කරලා සනිකව තල්ලු කරලා බලන්න. නිකම් මෙයා විසි වෙලා යනවා. ඔයාලට පැන ගන්න සනිකව අවස්ථාව අනිවාර්යෙන්ම වෙනවා. හරිද? ඒකට ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. මං කියපු දේ. සනිකව තමන්ට මේක අවස්ථාව කරනවා. මෙයාට අකමැති කියලා වා එයත් එක්ක ඇටැක් කරන්න ගියොත් මේ දේ කරන්න බෑ. කපටිකමින් දෙන්න ඕන. කපටිකමින් තමයි මේ දේ හැමදේම කරන්නේ. ආයුධයක් අතේ තියාගෙන ඉන්නවනම් එයා අයියා ආයුධ තියාන බෑ මේ විශ්ව කැපුණොත් හරි මොකක් හරි ඔයාලා රංගපෑමක් දාලා හරි කොහොම හරි ඔයාලගේ මේ මම කියලා දෙන ටෙක්නික් එකට එනකම් අවස්ථාවට එනකම් අනිවාර්යෙන්ම ඔයාලා කොච්චර ගෑ ගෑවත් වුණා මෙයාලා තෝරගෙන ප්‍රදේශයන් වල බල්ලෙක්වත් වෙන්නේ නැහැ හු කිව්වට. ඒ හින්දා මේ කරන්න පුළුවන් ලේසිම දේ තමන්ගේ ශරීරය මත ඉගිලේ කැමැත්තෙන් හො ඉඳලා කැමැත්තෙන් හරි කැමැති බව ප්‍රකාශ වෙන විදිහට ඉඳලා තමයි මේ දේ කරන්නේ. ඔයාලා නිකන් තල්ලු කරලා බලන්න මේ උගුර මට මගේ මැල්ලුව මගේ වේදනාවක් එනවා. හරි? ඔයගේ ඔයාලා නිකන් පුරුදු වෙන්න.
මේ ක්ලාස් ගිහිල්ලා එහෙම ට්‍රේනින් කරන්න වෙලාවක් නැති අයට මම මේ කියලා දෙන්නේ. ගිය මාස දෙකක් වුණා. දැන් තව ඊළඟ මාසෙ කවදා වෙයිද දන්නේ නැහැ. මේක හිතාගෙන ඉඳලා බලනවා ඔබගේ කාට හරි වෙන්න පුළුවන්. ගිය අවුරුද්ද දෙකක් වුණා මේ අවුරුද්දේ නෝන මතක නැහැ. මේක අවුරුද්දෙන් එන්න වැඩි වෙනවා. ඒ හින්දා මට පුළුවන් ආකාරයට තමයි මම දාන්නේ. තව මෙතනින් එහා දරුණු දේවල් තියෙනවා. දරුණු ප්‍රදේශදී. ඒක මට ඒ දේවල් කරන්න කාලේ වෙලාවමදි. මම නිකම්ම දෙයක් වෙන්න ඕනම් පුද්ගලගේ මේ කන් දෙක දෙපැත්තට කන්දේ කන මේ ඉවරන පිටිපස්ස දෙපැත්ත නිකම්මට තද කරලා බලන්න. නිකම් මැදෙන් ගිල්ලෙන් නිකම් මේ මෙල්ලුවා. මැදෙන් ගිල්ලෙන් ඇනලා උස්වතේ තමන්ගේ ඉන්න ඉරියව්ව අනුව අපි හිතමු මෙයා ඉන්නේ මගේ මඩ ප්‍රදේශේ. මෙතෙන්ට දාලා මේ විශ්ව මෙයාට එන වේදනාව බලන්න නිකන් ඉන්නකට කරලා බලන්න. මෙතනින් එහාට මිනිස්සු අඩපණ කරන්න අංශභාගය හැදෙන මැරෙන මාරාන්තික ප්‍රහාර දෙනවා මම ඒවා කියලා දෙන්න යන්නේ. මොකද හේතුව සමාජයේ මේවා නරක පුද්ගලයෝ අතර ගියොත් ඒකත් හරිය තියෙනවා. හැබැයි නීතිය තියෙනවා. මම මේවා කියලා දෙන ආත්ම ආරක්ෂාවට කාන්තාවයන්ගේ යන්තම් තමන්ගේ සිරුර මතට මිනිස්සෙක් ආව කොහොමද තල්ලු කර කර ඉන්න වෙනුවට කොහොමද යාව ලීසියෙන් ඩැමේජ් කරලා අඩගන්නේ කියද මම මේක කියලා දෙන්නේ කරලා බලනවා කියලා ලෝකෝනේ සාමාන්‍ය විදිහට අල්ලලා බලන්න කවුරු හරි එකතු කරලා සාමාන්‍ය නිකන් අල්ලලා බලන්න කොච්චර වේට් එකක්ද දාන්න ඕනේ කියලා. ඉතින්ද කොච්චර වේට් එකක්ද දාන්න ඕනේ කියලා තමයි හිතලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි. ඒ වගේ අවස්ථාවකදී කොහොමද මොකද වෙන්නේ කියන්නේ. හරි තව ගොඩක් දේවල් තියෙනවා. මම මෙතනින් එහාට මේක ගෙනියන්න මට කාලය වෙලාවමදි. එහෙනම් හරි. පිරිමි අය ගොඩක් හිතන්න ඒවා මේක දාන්න සමාජයේ අසහනාකාරී පුද්ගලයන්ට විතරයි. පිරිමි හැමෝටම මේ වෙනව නෙමෙයි. මොකද තමන්ගේ අම්මට වෙන්න පුළුවන්, නංගිට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, ආච්චි අම්මට වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා මේක නතර කරගන්න හරි තමන්ට පොඩි හරි ආරක්ෂාවක් එයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. හරි. එහෙනම් thank you.